ඉතින් යාළුවනේ ඔයාලව අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපිට මුදල් උපයන්න පුළුවන් තවත් හොඳ platform එකක් ගැන. ඉතින් මේකෙන් ඔයාලට දවසකට ඩොලර් 3-5ක් අතර ප්‍රමාණයක් හරිම පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට channel එක වටිනවා කියලා හිතෙනවා නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් වැඩිය කතා කර ඉන්නේ නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් ඇප් එක ඕපන් කරාම ඇප් එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පාර්ට් 4ක් අපිට පෙන්වනවා. Scratch and win, lucky stars, gold billions, ඒ වගේම triple lucky කියලා. ඉතින් අපිට මේක කරන්න තියෙන්නේ අපි අර ටිකට් සූරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට මේක කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු අපි ඒක කොහොමද කරන්න කියලා. ඉස්සලාම අපි මේ scratch and win කියන එක ක්ලික් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක ඕපන් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ ටිකට් සූරන එක. ඉතින් මේ ඔක්කොම අපිට එකපාර සූර ගන්න පුළුවන් මෙන්න මේ කොළ පාට බටන් එක ක්ලික් කරාම. ඉතින් දැන් අපිට හම්බෙලා තියෙනවා කොයින් 259ක්. ඒක වෙන්නේ මෙන්න මෙතන තියෙන අංක අපි සූරපු මේ අංක වලට ගැලපෙන්න ඕනේ. දැන් මම සූරපු කාඩ් වල 57 තිබ්බ හින්දා මට මේ කොයින් 259 හම්බුණා. ඉතින් මේ හැම පාට් එකකින්ම කාඩ් 20 ගානේ ඩේලි අපිට හම්බ වෙනවා. ඉතින් මේ කාඩ් 20ම අපි දවසක් ඇතුළත සූරලා ඉවර කරොත් තමයි අපිට හොඳ කොයින් ගානකට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේ ලකී ස්ටාර්ස් එකෙන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඒක ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙත් කරන්න තියෙන්නේ අර වගේම මෙන්න මේවා සූරන එක තමයි. ඉතින් මේ ඔක්කොම එකපාර සූර ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන කහ පාට බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඔන්න ඒකෙනුත් අපිට කොයින් 50ක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ කොයින් එකතු වෙනවා වගේම අපිට මෙන්න මේ කාඩ් සීරුවාම ටිකට් වර්ග දෙකකුත් එකතු වෙනවා. මගේ මේ ප්‍රොෆයිල් එකට ගියාම ඔයාලට පේනවා මෙතන තියෙනවා තැඹිලි පාට කාඩ් 45කුයි පොළ පාට කාඩ් 105කුයි. ඉතින් මෙන්න මේ කාඩ් වලින් මොකද්ද වෙන්නේ කියලා මම ඔයාලට දැන් කියන්නම්. ඉතින් මෙන්න මේ යට තියෙනවා US කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේකට තමයි ඒ කොළ පාට කාඩ් අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ හැමතැනම තියෙනවා join කියලා බටන් එකක්. අපි මේ එක ක්ලික් කරලා බලමු. මෙන්න මෙතෙන්ට අපි ගාව තියෙන කොළ පාට කාඩ් ප්‍රමාණයෙන් කැමති ගාණක් අපිට සිලෙක්ට් කරලා මෙන්න මේ giveaways වලට join වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ countdown වෙන පැය ගාන ඉවරුණාට පස්සේ තමයි අපිට මේකෙන් රෙවෙනිව් එකක් හම්බෙන්නේ. අපි දාපු ටිකට් ගානට සාපේක්ෂව අපිට හම්බෙන රෙවෙනිව් එක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම පොඩි ප්‍රමාණයකින් අපි මේ giveaways වලට පාර්ට්නර්ෂිප් වෙන්නේ නැතුව ගොඩක් ටිකට් එකතු කරගෙන අපි මේවට join වුණාම තමයි අපිට හොඳ රෙවෙනිව් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ giveaways වලට පාර්ට්නර්ෂිප් වෙලා රෙවෙනිව් ලබා ගත්ත කට්ටියගේ ලිස්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ යූසර් ඩොලර් 5ක් ලබාගෙන තියෙනවා. මෙයා ඩොලර් 10යි 15යි 20යි 20යි අන්න ඒ වගේ හොඳ රෙවෙනිව් වලට අපිට යන්න පුළුවන්. ඉතින් අපිට එකතු වෙන මේ කොළ පාට කාඩ් වලින් අපි කරන්නේ මෙන්න මෙතන තියෙන giveaways වලට පාර්ට්නර්ෂිප් වෙන එක. ඉතින් ඊළඟට අපි බලමු මෙන්න මෙතන ප්‍රීමියම් කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් අපිට තියෙන මේ තැඹිලි පාට කාඩ් වලින් වැඩක් ගන්න මෙන්න මෙතනින්. අර වගේම තමයි මෙතනත් තියෙනවා ප්‍රීමියම් giveaways. ඉතින් අර වගේම අපිට පුළුවන් අපි ගාව තියෙන මේ තැඹිලි පාට කාඩ් ප්‍රමාණය මෙතෙන්ට දාලා මෙන්න මේ giveaway එකට join වෙන්න. ඉතින් අරක විදිහටම මෙතනත් මෙන්න මෙතන 90000ක් සම්පූර්ණ වුණාම තමයි මේකෙන් රෙවෙනිව් දෙන්න පටන් ගන්න. ඉතින් අරක වගේම මෙන්න මෙතනත් තියෙනවා මෙන්න මේ user $0.1.2ක් $0.2.5ක් $0.2.5යි වගේ පොඩි ප්‍රමාණයකින් වුණත් මුදල් හම්බෙලා තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් අපිට තව ටැබ් එකක් බලා ගන්න පුළුවන් මෙතන offers කියලා.
ඉතින් මෙතනින් අපිට පුළුවන් ටාස්ක් කම්ප්ලීට් කරලා ඒ වගේම සර්විස් වලට පාර්ට්නර්ෂිප් වෙලා අපිට පුළුවන් කොයින් වැඩි ප්‍රමාණයක් අපේ වොලට් එකට එකතු කරගන්න. ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට channel එක වටිනවා කියලා හිතෙනවා නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අපි දැන් බලමු අපිට මේ හම්බෙන කොයින් අපි කොහොමද විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. ඉතින් මෙතනින් ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරා ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් විත්ඩ්‍රෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි ඒක ක්ලික් කරමු. ඉතින් ඔයාලට පේනවා Binance Pay වගේම තව ගොඩක් විවිධ platform වලට අපිට අපේ withdraw එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට recommend කරන්නේ Binance එකෙන් withdraw ලබා ගන්න කියලා. ඉතින් ඒ වගේ මෙන්න මේ platform එකෙන් ඔයාලට හොඳ revenue එකකට යන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා.